පළමු යෝජනාව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහභාගීතාවය අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්වවිද්‍යාල සමග උසස් අධ්‍යාපනික සහභාගීතාවය නැති කර ගැනීම අරමුණු කර ගනිමින් පහ සඳහන් අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යවරිය හැටියට ගරු අගමැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. එම අධ්‍යාපන සහභාගීතාවය උදෙසා අවබෝධතා ගිවිසුම් වලට එළඹීම පහත පරිදි වෙනවා. පෙරදින විශ්වවිද්‍යාලය සහ මහජන චීන සමූහාණ්ඩුවේ චීන විද්‍යා ඇකඩමිය යටතේ පවතින භූවිද්‍යා හා භූ භෞතික විද්‍යා ආයතනයේ Institute of Geology and Geophysics අතර වසර 5කට වන කාලයකට වන අවබෝධතා ගිවිසුම. කැලණි විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ ಭಾರತೀಯ දාසන් විශ්වවිද්‍යාලය අතර වසර 5ක කාලයකට වළංගු වන අවබෝධතා ගිවිසුම. මොටු විශ්වවිද්‍යාලය සහ ජපානයේ යොකෝහාමා ජාතික විශ්වවිද්‍යාලයේ බහුවිධ විද්‍යා ආයතනය Institute of Multidisciplinary Sciences අතර වසර 5කට වන අවබෝධතා ගිවිසුම. මොටු විශ්වවිද්‍යාලය සහ ජපානයේ ටොකියාමා විද්‍යාලයේ ජාතික තාක්ෂණ ආයතනය National Institute of Technology අතර වසර 5ක කාලයකට වළංගු වන අවබෝධතා ගිවිසුම. මේ අවබෝධතා ගිවිසුම් 5 සඳහා තමයි අනුමැතිය ලැබුණේ. 4 සඳහා